ප්‍රහේලිකාවක් වෙන දරුණු ප්‍රශ්නයක් ළමයින්ට. හරි. මේ බලන්නකො මේ දැන් පාරිභෝගික අයිතිවාසිකම් 8ක් තියෙනවනේ. ඔය 8ක මතක තියාගන්න එක හරි අමාරුයි. හොඳට අවධානය දෙන්නකො. හරි. ජෝන් එෆ් කෙනඩි මහතා පොතේ ඉදිරිපත් කරලා තියෙනවා අයිතිවාසිකම් අපි දැන් කතා කරා 4ක්. ජෝන් එෆ් කෙනඩි මහතා ඉදිරිපත් කරලා තියෙනවා අයිතිවාසිකම් 4ක්. හරි. ඊළඟට පොතේ පාරිභෝගික ජාත්‍යන්තරය ඉදිරිපත් කරලා තියෙනවා පාරිභෝගික අයිතිවාසිකම් 4ක්. 4 බැගින් 8යි. 4 බැගින් 8යි. ඔය 8 දැන් මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. MCQ ප්‍රශ්නවලේම දාර ජනප්‍රිය ප්‍රශ්න. හරි ජනප්‍රිය ප්‍රශ්න. ඒ නිසා ඉතින් මතක තියාගන්න වෙනවා. ඉතින් අමාරුයිනේ සර් මතක තියාගන්න. කොහොමද මතක තියාගන්නේ? මතක තියාගන්න විදිය මම කියන්නද? මේ ජෝන් එෆ් කෙනඩි මහතා විසින් ඉදිරිපත් කරපු අයිතිවාසිකම් වලට. හරි. ජෝන් එෆ් කෙනඩි මහතා විසින් ඉදිරිපත් කරපු අයිතිවාසිකම් වලට බම් මේක එකක් තියෙනවා. ස හරි මම එකක් ලිව්වා ස හරි ඊට පස්සේ පුතේ මම පාරිභෝගික ජාත්‍යන්තරය ඉදිරිපත් කරපු පාරිභෝගික අයිතිවාසිකම් මටට මෙන්න මෙහෙම එකක් දානවා සව් වන්දි මූලිකව ඉගෙන ගනි සව්වන්දි මූලිකව ඉගෙන ගනි සෙව්වන්දි නෙමෙයි සව්වන්දි මූලිකව ඉගෙන ගනි ඔන්න පුතේ මන්ත්‍රේ ජෝන් එෆ් කෙනඩි මහතා නම් ආතතෝස පාරිභෝගික ජාත්‍යන්තරය නම් සව්වන්දි මූලිකව ඉගෙන ගනි හරි ඔන්න මම දැන් ලියනවා පාරිභෝගික අයිතිවාසිකම් 4 සිද්ධ වෙන විදිහ කියන්නේ පුතේ ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය කියන්නේ ඒක හරි මාත් එක්කම දාගෙන යන්කෝ ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය මාත් එක්කම දාගෙන යන්න හරි ඊළඟට තෝ කියන්නේ පුතේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය හරි මන්තරයක් ඊළඟට තෝ කියන්නේ තෝරා ගැනීමට ඇති අයිතිය දැක නේද තෝ කියන්නේ තෝරා ගැනීමට ඇති අයිතිය ඊළඟට ස කියන්නේ සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය දැක්කද ආතොතෝස දැක්කද හරි ඔන්න මාත් එක්කම දාගෙන යන්න ඉස්සරෝ මාත් එක්ක දාගෙන ඊළඟට පාරිභෝගික ජාත්‍යන්තර ඉදිරිපත් කරපු අයිතිවාසිකම් ඒක යටින් තියෙනවා ඒකත් දාගෙන යන්න සව්වන්දි මූලිකව ඉගෙන ගනි ඔන්න ඒකේ මතක තියාගන්න භාෂා ක්‍රමය ඒක බලන්නකො මේ සව් ඒ කියන්නේ පුතේ සෞඛ්‍ය සම්පන්න දාගෙන මත එක පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය මේ අහන්නකො දාන්න එපා ඔයාලට වැරදෙන්නේ නැති පළවෙනි එක දැම්මද වරදින්නේ නැති අන පළවෙනි ටික හරි මේක දානකොට ඔය සෞඛ්‍ය 8 වෙනි එකේ දාන්න අන්තිම 8 වෙනි එක තියෙනවනේ හරි පළවෙනි එක හරිය මං හිතුවේ ඩක් ගාලා වැරදිලාවද්ද කියලා හරි දැන් පාරිභෝගික ජාත්‍යන්තර එකේ පුතේ අන්තිම එක 8 වෙනි එක තියෙනවනේ 8 වෙනි එක 8 ඉලක්කමට දාන්නේ මේක සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය මං හිතුවේ කලින් ටික හරිය ඔක්කොම වැරදිලා කියලා නෑ හරි ඊළඟට සව්වන්දි කියන්නේ පුතේ වන්දි ලබා ගැනීමට ඇති අයිතිය වන්දි ලබා ඉන්න මං කියන එකක් දාන්න එපා ගැනීමට
ඇති අයිතිය. වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. ඒ කියන්නේ කොහේද? ඒ කියන්නේ මං කියන්නම් දාගන්න ඒක දාගන්න පුතේ. ඒක දාගන්න 6 වෙනි එකේ දාගන්න. ඉලක්කම 6 වෙනි එකේ. වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. රයිට්. ඊට පස්සේ පුතේ මූලිකව ඉගෙන ගනි. මූලික. ඒ කියන්නේ පුතේ මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. හරි. අරක දාගත්තා නේද? 6 වෙනි එකේ වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. 5 වෙනි එකේ දාගන්න මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. අංකෙපටලි මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. හරි. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. හරි නේද? හරි. ඊට පස්සේ පුතේ 7 වෙනි එකේ දාගන්න ඉගෙන ගනින් කියන්නේ පුතේ පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. අධ්‍යාපනයට ඇති අයිතිය. දැක්ක නේද? පාරිභෝගික අයිතිවාසිකම් මටයි ආතොතෝස සෞවන්දි මූලිකව ඉගෙන ගනි. ඔන්න මන්තරේ. හරි. ඔන්න මන්තරේ. දැක්කනේ සිද්ධ වෙච්ච විදිය. ඕවා නැත්තම් ලොජිකලි කොහොමද මතක තියාගන්නේ? දැක්ක නේද? ප්‍රශ්නේ අහන්නේ මෙහෙමනේ. ප්‍රශ්නේ අහන්නේ ජෝන් එෆ් කෙනඩි මහතා විසින් ඉදිරිපත් කරපු අයිතිවාසිකමක් වන්නේ පහත ප්‍රකාශ අතුරින්. මේවා දෙනවා කලවම් කරලා. මේවා දුන්න ගමන් අම්මෝ හෙන ඕන්නේ. ඒ ප්‍රශ්නේ දැකපුවාම. ඔන්න බෙහෙත. හරි. ආයෙ වැටලෙන්නේ නැහැ. ජෝන් එෆ් කෙනඩි නම් ආතතෝස පාරිභෝගික ජාත්‍යන්තරය නම් සෞවන්දි මූලිකව ඉගෙන ගනි.